අයිබෝන් විශ්ව ශක්තිය ආශිර්වාදය ජීවිතයට ලබාගත හැකි ආශිර්වාදාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කරන විජිතේ ආශ්චර්ය YouTube නාලිකාවෙන් ගෙන එන වැඩසටහන් මාලාවේ බෞද්ධ කාන්තා සමාජයේ ආශ්චර්යවත් චරිතය වන යසෝදරා මහරහත් තෙරණියගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වූ වැඩසටහන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට මෙහි වැඩම කර සිටිනවා රද්දලුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරගණයේ විහාරස්ථානාධිපති බස්නාහිර පළාත් හෙළ වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂක ජ්‍යොතිර්වේදී මුළු දෙවියන්ටම සාම වෙනසුරු පූජ්‍යපාද වීදිගොඩ විජිතවංශ නායක ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පුරාවටම උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ අරමුණ වූ සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් ඒකායන අරමුණක කටයුතු කරද්දී උන්වහන්සේ දීපංකර බුදුන් සමයේ නියත විවරණ ලැබූ දැන් පටන් බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා තෙක්ම ඒ ශ්‍රේෂ්ඨ අරමුණට සහාය දැක්වූ උත්තරීතර කාන්තාවක් සිටියා. ඒ තමයි යශෝදරා දේවිය. ඔබ වහන්සේගේ පෙර සෙනෙහස වැඩසටහනේ විකාශනය වූ යුතුයකම්, වගකීම්, කෙලෙහි ගුණ දැක්වීම සහ විඳ දරා ගැනීම යන සියල්ල යශෝදරා චරිතය තුළ ඒ ආකාරයෙන්ම දක්නට ලැබෙනවා. සාරාංශක කල්ප ලක්ෂයක් පුරාවටම කැපකිරීම කරපු යශෝදරා දේවිය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සිය අරමුණ සාක්ෂාත් කරගත් අවසන් භවයේදී එතුමියට දරන සිදුවේ කැපකිරීම සමූහයකට. අපේ රටේ බෞද්ධ කාන්තා පරපුරේ පරමාදර්ශී චරිතය වන යශෝදරා චරිතය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කිරීමේදී එතුමියගේ විතරාගී බව පිළිබඳව ඔබ වහන්සේ විස්තර කරනවා. ඒ පිළිබඳව සඳහන් කරොත් ස්වාමීන් වහන්සේ. ඊළඟ සම්මත ප්‍රසාද මහත්මයාණනි, යසෝදරාව බෝසත් චරිතය තුළ අපි අහලා තිබෙන්නේ ලේන කුලයේ සිටම බොහොම සමීපව බැඳිච්ච කෙනෙක්. ඒ බැඳියා ගමන් මාවත තුළ අන්තිම භවයේදී බෝසතාණන් සමග කටයුතු කිරීම. යසෝදාව තුළින් මහ පුදුමාකාර ජීවිතරාගී බවක් විදහාපෑව. සමස්තය තුළ අපි දන්නවා බෝසත් භවයේ අවසාන භව කතර හමුවේදී සිදුහත් කුමරුට රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබුණා. ඒ මාලිගා තුනටම අන්තපුර තුනක් තිබුණා. ඒ අන්තපුර තුනෙහිම කටයුතු කිරීමට බෝසතාණන්ට සියපත් අවස්ථාව ලැබුණා. ඒ සෑම අවස්ථාවකදීම අගමෙහෙසිය වශයෙන් යසෝදාව විතරාගී බව රාගය මර්ධනය කරමින් කටයුතු කරපු අවස්ථා අපට හිතන්නට පුළුවන්. දකින්නට පුළුවන්, කල්පනා කරන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අනතුරුවත් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියා. ඒ ගිය අවස්ථාව තුලත් යසෝදාව බොහොම රාගී හැඟීම් සාමුලින්ම මැඩ පවත්වාගෙන කටයුතු කළා. නොයෙක් රාජ්‍ය තන්ත්‍රයන්හි ආරාධනා ලැබුණා නැවත විවාහ කටයුතු සම්බන්ධව. නමුත් ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කරලා විතරාගී බව රාගය නසා කටයුතු කරන සුළු ස්වභාවයේ තත්වයකින් ඒ උතුම් කාන්තාව ක්‍රියා කළා. ඉන් අනතුරුව පැවිදි භූමියටපත් වුණා. පැවිදි භූමියටපත් වෙලත් රාගී භවින්තරව විතරාගී භවින් හෙබිව රහත් භාවයටපත් වෙනකම්ම ඒ කටයුතු හුරුට කරන්නට පුළුවන් විතරාගී බවක් යසෝදරා මහරහතන්ගෙන් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ විශ්වයේහි එතුමියගේ ආශිර්වාදය තියෙනවා. යම් කෙනෙකුට විතරාගීව කටයුතු කරන්නට අවශ්‍ය නම්, විතරාගී බවට පත් වෙන්නට උවමනාව තිබෙනවා නම්, ඒ ආශිර්වාදය ලබන්නට පුළුවන් හැකියාව මේ විශ්වය පුරාවටම තිබෙනවා. ඒ නිසා යසෝදරා මහරහත් තෙරණියන් වහන්සේගේ ආශිර්වාදය
සියලු දෙනාටම විතරාගී බව අපේක්ෂිතව කටයුතු කරන්නට හැකියාව ළඟා කරගන්නට කියන බවට විග්‍රහ වෙන්නට තමයි මේ කරුණු කාරණාම ප්‍රසාද් මහත්මයාණන් මේ අවස්ථාවේදී පැහැදිලි කළේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එසේනම් යශෝදරා මහරහත් තෙරණියගේ ඒ උත්තරීතර වූ ගුණාංගයන්ට අපගේ නමස්කාරය පළ කරමින් එතුමියගේ ඒ ශ්‍රේෂ්ඨ ගුණාංගයන් අපේ රටේ කාන්තාවන්ට උත්තරීතර වූ පූර්වදර්ශයක් වේවා යන ප්‍රාර්ථනාව ගෙනෙමින් මේ වැඩසටහන සමුගන්නවා. අප ඊළඟ වැඩසටහන හමු වෙමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.